යාළුවෝ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා වතියට YouTube channel එකට. ඔන්න ඉතින් මේ වීඩියෝෙන් කියලා දෙන්න යන්නේ කොහොමද මේ Adobe එකෙන් free දෙන mic එක හරියටම ගන්න කියලා. ඉතින් මේක හරි සරල ක්‍රමයක් තියෙනවා. ඔයාලට වාසනාවක් තියනවා නම් ඔයාලට මේ mic එක ගන්න පුළුවන්. හැබැයි ඉතින් මම අවාසනාවන්තයි කියලා හිතලා මේ වීඩියෝ යන්න එපා. මොකද මේක 99 දෙනෙක්ටත් වඩා වැඩ කරන හින්දා. ඒකින්ද ඔය අනිවාර්යෙන් වීඩියෝ ඉවරනම බලන්න. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. ඉතින් ඔයාලා මුලින්ම කරන්න ඕන ඔයාලා බ්‍රවුසර් එකට ගිහලා එතන Adobe Podcast කියලා සර්ච් එකක් දාගන්න එක. ඊට පස්සේ මෙන්න මේන පළවෙනි ලින්ක් එකට මේ Adobe ලාගේ යට තියෙන Adobe official podcast website එකට යන්න. මෙන්න මේ විදිහට ඔයා Adobe Podcast කෙනෙකුට මේ විදිහට ක්ලික් කරගත්තට පස්සේ ඔයාලව Adobe Podcast ලාගේ website එකට load වෙනවා. ඉතින් ඔයාලා මුලින්ම කියන්න ඕනේ මේකේ ඔයා මුලින්ම account එකක් හදාගෙන ඉන්න. මම දැනනවත් account එක හදාගෙන ඉන්නේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන enhance speech කියන උඩ එකපාරක් click කරන්න. ඉතින් යාළුවනේ මම ඔයාලට trick කරේ මෙතන කිසිම Adobe එකෙන් අපිට free mic එකක් දෙන්නේ නැහැ. අපිට මේකේ Adobe එකේ website එකෙන් අපිට අපේ voice එක කියන්නේ සාමාන්‍ය මෙන්න මේ වගේ earphone mic එකකින් ගන්න voice එක superior ඒ කියන්නේ studio mic එකක් තරමටම enhance කරලා දෙන වැඩක් තමයි මේකේ වෙන්නේ. ඒ හින්දා ඉතින් මට බයින්න නම් එපා. මම ඔයාලට ට්‍රික් කරා. එහෙනම් අපි යමු මේක කරන විදිය හරියටම බලන්න. අන්න enhance speech කියන උඩ ඔයා ක්ලික් කරලා පස්සේ ඔයාලා මෙන්න මේ වගේ තැනකට load වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙතනින් ඔයාගේ voice clip එක drag and drop කරන්න. එහෙම නැත්නම් මෙන්න මෙතන උඩ තියෙන choose file කියන එකෙන් ඔයාගේ file එක choose කරන්න. so අපි දැන් බලමු මම මේක enhance කරන්න කලින් සහ පස්සේ ඒ කියන්නේ enhance කරාට පස්සේ මේකේ quality කොයි වගේද කියලා අපි මුලින්ම මේක enhance කරන්න කලින් කොයි වගේද audio track එක කියලා අහලා ඉමු. යෝ ඉතින් ඔයාලා සාදරයෙන් පිළිගන්නවා වදියට channel එකට. ඔන්න මේ වීඩියෝ එක කියලා දෙන්න යන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඉතින් මහා worst audio clip එකක් තියෙන. ඒ කියන්නේ මහා කැත audio clip එක. ඒ කියන්නේ noise background noises වගේ දේවල් ගොඩක් මේකේ තියෙනවා. ඉතින් අපි දැන් මේක enhance එකට මෙන්න මේ විදිහට දාගමු. මෙන්න මේ විදිහට enhance file එක දාගත්තට පස්සේ මේක auto enhance වෙන්න පටන් ගන්නවා. ඉතින් මෙන්න මේකට යන කාලය ගත වෙන්නේ ඔයාගේ internet speed එක සහ ඔයාගේ audio clip එකේ size එක අනුව. ඉතින් ඒකින්ද මෙතන චුට්ට වෙලාවක් ඔයාලට ඉන්න වෙනවා. ඉතින් මෙතන අපි කොච්චර වෙලාවක් ගියත් අන්නේ වෙලාවට වඩා සාධාරණ voice clip එකක් අපිට හම් වෙනවා. ඒ හින්දා මෙතන මේක ඉවරනකන් ඉන්න. ඊට පස්සේ ඔයාලට මේ විදිහට ටික වෙලාවක් ගියාට පස්සේ දැන් මගේ එක වෙලා ඉවරයි. ඊට පස්සේ මෙන්න මෙතන උඩ තියෙන play button එක click කරලා මම ඔයාලට මේක play කරලා පෙන්නන්නම්. දැන් කොයි වගේද මේ කියන්නේ enhance පස්සේ කොයි වගේද මේකේ voice clip එකේ quality එක කියලා. යෝ ඉතින් ඔයාලා සාදරයෙන් පිළිගන්නවා වදියට channel එකට. ඔන්න මේ වීඩියෝ එක කියලා දෙන්න යන්නේ. ඉතින් ඔයාලා දකින්න ඇතිනේ කොච්චර quality එකක් ඇවිල්ලා තියෙනවද කියලා. ඉතින් මෙන්න මේ විදිහට quality එක ගත්තට පස්සේ මෙතන යට තියෙන download කියන මෙන්න මේ button එක click කරලා අපිට පුළුවන් මෙන්න මේ voice track එක එහෙම නැත්නම් audio file එක save කරගන්න. ඉතින් ඔයාලට කියන්න ඕනේ මේකට කෙලින්ම video file නම් upload කරන්න බෑ. ඉතින් ඒකින්ද ඔයාලට පුළුවන් MP4 ඔයාලගේ clip එක MP3 එකක් විදිහට convert කරගෙන ඔයාලට පුළුවන් මේකට upload කරන්න. නැත්නම් නම් ඔයාලට කරන්න විදියක් නැහැ. එහෙම කරන්න ඕන නම් ඔයාලට මේක අප්ග්‍රේඩ් කරන්න වෙනවා. ඉතින් ඒක කරනකොට වැඩි ඔයාලට MP3 එකක් කරලා දාන එක ගොඩක් පහසුයි. ඉතින් යාළුවනේ මම හිතනවා මේ වීඩියෝත් ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් ඔයත් අනිවාර්යෙන් ඔයාගේ mic එක අනිවාර්යෙන් ගෙදරටම ගෙන්න ගන්න. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. මතක ඇතුව channel එක subscribe කරන්න, වීඩියෝට like එකක් දාන්න, යාළුවන්ටත් බලන්න වීඩියෝ share කරන්න, ප්‍රශ්න තියෙනවා නම් comment කරන්න. අලුත් වීඩියෝ එකකින් එහෙනම් අපි හම්බෙමු. හැමෝටම bye bye.